ස්වයංපෝෂිත දෙයක් සාරවත් හෙටක්. අයිබෝවන් සුබෝදෑසනක්. ආහාර සුරක්ෂිතතාවය සහ ආරක්ෂිත ආහාර කියන මාතෘකාව මේ දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවක්. විශේෂයෙන්ම ලෝකයේ ජනගහනය වැඩි වෙනවා වගේම දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවය අභියෝගයට ලක් වෙමින් තියෙනවා. ඉතින් ආහාර සුරක්ෂිතතාවය සඳහා තාක්ෂණය යොදාගන්නේ කොහොමද කියන මාතෘකාව තමයි ඔන්න අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. එහෙනම් රැඳෙන්න ආරාධනා කරන ඔබට මේ ඔබේ රන්නරුණැල්ල. රන්නරුණැල්ල ස්වයංපෝෂිත දෙයක් සාරවත් හෙටක්. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අද දවසේ අපි කතා බහ කරන්න එකතු කරගන්නවා ITI ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉල්මී හේවාජුලිගේ මහත්මිය. අයිබෝවන්. මුලින්ම ඔබතුමියගෙන් දැනගන්න කැමති මේ ආහාර සුරක්ෂිතතාවය සහ ආරක්ෂිත ආහාර කියන මේ මාතෘකා දෙකේ තියෙන වෙනස මොකද්ද? ඔව් ඇත්තට හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද ගොඩාක් වෙලාවට හැමෝම පටල ගන්නවා ආහාර සුරක්ෂිතතාවය සහ ආරක්ෂිත ආහාර කියන වචන දෙකේ තේරුම. ඒ දෙකට වෙනමම මේ තියෙනවා මේ ඩෙෆිනිෂන්ස් දෙකක්. ආහාර සුරක්ෂිතතාවය කියලා කියන්නේ පුරවැසියන්ට. ඒ කියන්නේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ට ආහාර සඳහා ළඟාවීම. ඒ කියන්නේ ආහාර මිලදී ගැනීමට, ආහාර ලබා ගැනීමට, පෝෂණ ගුණයෙන්, අධික හොඳ පෝෂණ ගුණයෙන් සහ ආරක්ෂිත ආහාර ලබා ගැනීමට තියෙන හැකියාව. ඒ ආහාර සුලභ වීම තමයි අපි ආහාර සුරක්ෂිතතාවය කියලා කියන්නේ. ඒතර ආහාර සුරක්ෂිතතාවය ඇතුලේ මම එක ගැන කියනකොට කිව්වා ආරක්ෂිත ආහාර ලබා ගැනීමට හැකියාව කියලා. ඒතර ආරක්ෂිත ආහාර කියන්නේ ආහාර වලට වෙන්න පුළුවන් අනතුරු තියෙනවා. ප්‍රධාන අනතුරු තුනක් තියෙනවා. ඒ අනතුරු වල සහ උපද්‍රව වලින් තොරව මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර ලබා දීම තමයි අපි ආරක්ෂිත ආහාර කියලා කියන්නේ. ඒතර මේ දෙක අතර ප්‍රධාන වෙනස ඒක තමයි. අපි බහුලව ආහාර බහුලව පැවතීම තමයි සුරක්ෂිතතාවයේදී කියන්නේ. ඒතර සුරක්ෂිතතාවයේදී ආරක්ෂිත ආහාර බහුලව පැවතීමක් තියෙනවා. පෝෂණ ගුණයෙන් සහ ආරක්ෂිත ආහාර. ආරක්ෂිත ක්‍රියාවලියේදී අපි හැමතිස්සෙම අවධානය යොමු කරන්නේ ඒ ආහාරය බාහිර උපද්‍රව වලින් තොරව ආරක්ෂිතව මිනිස් පරිභෝජනයට ලබාගත හැකි කියන එක. ඒ බාහිර උපද්‍රව අපිට ප්‍රධාන ආකාර තුනකට අඳුන්වලා දෙන්න පුළුවන්. ශුද්ධ ජීවීන් නිසා වෙන්න පුළුවන් හානි වෙන්න පුළුවන්, රසායන ද්‍රව්‍ය නිසා වෙන්න පුළුවන් හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භෞතික ද්‍රව්‍ය නිසා වෙන්න පුළුවන්, ආහාර වලට වෙන්න පුළුවන් හානි වලින් තොරව තමයි තිබ්බොත් තමයි අපි ඒක ආරක්ෂිත ආහාරයක් කියලා කියන්නේ. එතකොට අපි ශුද්ධ ජීවී කියලා ගත්තොත් ලෝකේ ශුද්ධ ජීවී වර්ග බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. අපි සාමාන්‍ය දිලීර, අපි දන්නවා අපුස් කියන දේවල් ආහාරවල හැදෙනවා. ඒකට බැක්ටීරියා අපිට පේන්නේ නැහැ, හැට පේන්නේ නැහැ. නමුත් ආහාර කුණු වීමට තුඩු දෙන බැක්ටීරියා වර්ග ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් වලින් ආහාර දූෂණය වුණාම, ආහාර දූහණය වුණාම අපිට ඒ ආහාර මිනිස් පරිභෝජනයට නොසුදුසුතාවයට පත් වෙනවා. මම හිතන්නේ මේ දාශෝබ අහලා ඇති සමහර වෙලාවට අපි ආහාර ගත්තට පස්සේ සමහර කර්මාන්ත ශාලාවක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක සිසුන් වෙන්න පුළුවන්, ගොඩාක් යන මගුල් ගෙදරක වෙන්න පුළුවන්. මෙන්න මේගොල්ලන්ට මේ ආහාර පරිභෝජනය කරාට පස්සේ සමහර රෝහල් ගත කරලා තියෙනවා. ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතෙන්දී ඇත්තටම අපිට සමහරලාට ශුද්ධ ජීවීන් ඇහැට පේන්නේ නැහැ. නමුත් ඒ ශුද්ධ ජීවීන් ඉඳලා ඒගොල්ලන්ට ඒකෙන් යම් කිසි අපහසුතාවයක් එහෙම නැත්නම් රෝගී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා අපි යන්නේ ශුද්ධ ජීවීන් සහ ඒ කියන්නේ බැක්ටීරියා, දිලීර වගේ දේවල් වලින් තොර ආහාර වෙන්න ඕන. ඊළඟට රසායන ද්‍රව්‍ය. සමහර රසායනික ද්‍රව්‍ය තියෙනවා අපි නොදැනුවත්වම අපේ ආහාර වලට එකතු වෙන්න පුළුවන්. සමහරලාට දැනුවත්කමින් එකතු කරන දේවල් තියෙනවා. ඔය දැන් ආහාර වලට අපි ආකලන ද්‍රව්‍ය කියලා මුසුකාරක එකතු කරනනේ. ඒවා ප්‍රමාණවත්. ඒ කියන්නේ ප්‍රමාණ දීලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණ වලින් තමයි එකතු කරන්නේ. ඒවා වැඩිපුර එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සමහර වෙලාවට අපිට පසෙන් බැර ලෝහ එකතු වෙන්න පුළුවන්. භෝග වගාවේදී අපිට එකතු කරන පලිබෝධනාශක අවශේෂ විදිහට ආහාරවල ඉතිරි වෙන්න පුළුවන්. ඒ වගේ රසායනිකව එකතු වෙන්න පුළුවන් ගොඩාක් ආහාර මේ විෂකාරක තියෙනවා. ඉතින් ඒවා යම් ප්‍රමාණවල ආහාරවල ඉතුරු වෙලා තිබුණොත් ඒවයිනුත් ආහාර නුසුදුසු තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඊට අමතරව බාහිර ද්‍රව්‍ය කියලා අපි කියන්නේ අපි දැන් කර්මාන්ත ශාලාවක ආහාර නිෂ්පාදනය කරනකොට අපේ කොණ්ඩ වැටෙන්න පුළුවන් නේ. මේ පොතේ මේ අපි පළඳලා ඉන්න මොන හරි ආභරණවල මොන ගල් වැලි එකතු වෙන්න පුළුවන්. ඒව තමයි අපි බාහිර ද්‍රව්‍ය. ඔන්න ඔය තුනෙන් සුද්ධ ජීවී, එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය සහ බාහිර උපද්‍රව වලින් තොරව මිනිස් පරිභෝජනයට සුදුසු ආහාරයක්. ITI ආයතනය. මම හිතන්නේ මේ වසරේ ඔබ ආයතනයේ 70 වෙනි සංවත්සරය සමරන්නේ දුනා. ඉතින් මේ ආයතනයක් විදිහට මොන වගේ ජාතික වගකීමක්ද ඔබ කර්මත පැවැත්ලා තියෙන්නේ? ඔව්
ඇතරම අපේ කාර්මික තාක්ෂණ ආයතනය මේ වසරේ 70 වෙනි සංවත්සරය තමයි සමරන්නේ. අපේ ආයතනය 1955 ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනයක් විදිහට තමයි මේ ස්ථාපනය කරේ. ඒ කියන්නේ CISIR කියන නමින් තමයි හැඳින්වුවේ. 1998 තමයි මේ ITI කාර්මික තාක්ෂණ ආයතනය කියන නම අපි ලැබුවේ. ඇත්තටම 1955 ඉඳන් අපි කරපු මේ කාලයේ සේවාව බැලුවොත් අපේ ආයතනය තුල තියෙන සේවා මෙහෙවරට අනුව අපේ ප්‍රධාන අංශ දෙකක් තියෙනවා. අපි සේවා සපයන පර්යේෂණ තුලින් නවෝත්පාදන සිදු කළා. ඒ නවෝත්පාදන කර්මාන්තවල උන්නතිය, කර්මාන්තවල යහපත පිණිස කර්මාන්තකරුවන්ට අඳුන්වා දීම. ඊට අමතරව ජාත්‍යන්තරව පිළිගත් සහ ආහාර විශ්ලේෂණ ක්‍රියාවලි සිදු කරලා ජාත්‍යන්තරව පිළිගත් රිපෝට්ස් එහෙම නැත්නම් මේ වාර්තා නිකුත් කිරීම අපේ ආයතනයෙන් සිදුවන අනිත් ප්‍රධාන කාර්ය අපේ මෙහෙවරට අනුව. ඉතින් මේ කාරණා දෙක මුල් කරගෙන අපේ ආයතනය අදට ජාතික මෙහෙවරක් ඉටු කරනවා ලංකාවේ කර්මාන්තවල මේ ප්‍රගතිය සම්බන්ධව. ඉතින් මම ඒ ගැන වැඩි විස්තරයක් කිව්වොත් ප්‍රධාන වශයෙන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ මෙහෙවරේ තියෙන ප්‍රකාශ දෙක අනුව නවෝත්පාදන කර්මාන්තකරුවන්ට හඳුන්වා දීම සඳහා අපේ පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය සැදී පැහැදී සිටිනවා. පර්යේෂණ සහ විශ්ලේෂණ අංශයේ තියෙන විද්‍යාගාර 5ක් තියෙනවා. ඒ විද්‍යාගාර ඒ අංශ 5ම අපි ISO 9001 කියන සහතිකකරණය ලබාගෙන තියෙනවා. ඒ සහතිකකරණය තුලින් අපි අපේ ලබා දෙන සේවාව තව දුරටත් පුළුල් කරලා සහ ඒකට යම්කිසි අගයක් එකතු කරලා තියෙනවා. ඉතින් මේ විද්‍යාගාර ගත්තොත් අපි ආහාර තාක්ෂණය අපි අද ඉස්සෙල්ලා කතා කරපු ආරක්ෂිත ආහාර ලබා දීමට මේ ආහාර තාක්ෂණ අංශය මගින් ඉතාම විශාල මෙහෙවරක් කර්මාන්තකරුවන්ට ඒ වගේම දේශීය ආර්ථිකය නගා සිටුවීම සඳහා සිදු කරනු ලබනවා. ඒතර ආහාර තාක්ෂණාංශය, ශාකසාර තාක්ෂණාංශය, ඊළඟට ජීව රසායන තාක්ෂණාංශය, ද්‍රව්‍ය රසායන රසායනාංශය සහ පරිසර තාක්ෂණාංශය කියලා මේ අංශ 5ක් අපේ ප්‍රධාන වශයෙන්ම තියෙනවා මේ පර්යේෂණ සහ විශ්ලේෂණ මේ විද්‍යාගාර ඒ කියන්නේ පද්ධතිය තුල. එතෙන්දී අපි ඇත්තටම දිගු කාලින සහ කෙටි කාලින පර්යේෂණ සිදු කරලා ඒ පර්යේෂණ වල ප්‍රතිඵල අපි තාක්ෂණ හුවමාරුවක් විදිහට කර්මාන්තකරුවන්ට අඳුන්වලා දෙනවා. ඊටත් අමතරව අපි කර්මාන්තකරුවන් සමග සහයෝගීතා ව්‍යාපෘති කොන්ට්‍රැක්ට් ප්‍රොජෙක්ට්ස් ඇති කරන සමහර වෙලාවට කර්මාන්තකරුවෙකුට තියෙන්න පුළුවන් යම්කිසි අදහසක් මෙන්න මේ නිෂ්පාදනය හදලා අපිට දේශීය වෙළඳපොළට එහෙම නැත්නම් විදේශීය වෙළඳපොළට හඳුන්වලා දෙන්න ඕන කියලා. ඒ වෙලාවේදී ඔහුට ඒ සඳහා හැකියාව ඒ දැනුම නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් ITI ආයතනයට ඇවිල්ලා අපේ විද්‍යාඥයොත් එක්ක සාකච්ඡා කරලා ඒ කොහොමද ඔහුගේ සිහින නිෂ්පාදනය එහෙම නැත්නම් හිතාගෙන ඉන්න දේ කොයි විදිහටද අපි වෙළඳපොළට නිකුත් කරන්න කියන එකේ අවශ්‍ය තාක්ෂණ උපදෙස් ලබා ගන්න. ඊටත් අමතරව අපි කර්මාන්ත ශාලාවල ගැටලු විසඳා දීම සඳහා උපදේශන සේවා පවත්වනවා. දැන් මම ওই පැත්ත ගත්තොත් එහෙම ආහාර කර්මාන්තයේ එහෙම නැත්නම් ආරක්ෂිත ආහාර වලට මොන වගේ සේවයක්ද කරන්න කියලා අපි ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය එහෙම නැත්නම් ආහාර පිළිබඳ තාක්ෂණය නිපදවීමේදීම අපි මුල ඉඳන්ම කරන්නේ ආරක්ෂිත ආහාරයක් කොහොමද වෙළඳපොළට දෙන්නේ කියන හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ ආහාර කර්මාන්තයක් විස්ථාපනය කරන්න උපදෙස් ලබා දෙනවා. අපේ ආයතනයෙන් පුළුවන් ඇත්තටම ඒක one stop solution එකක් කියන්නේ one stop එක තැනකින් සියලුම දේවල් ලබා ගන්න පුළුවන් ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ආහාර කර්මාන්තකරුවෙකුට තමන්ට ආහාර කර්මාන්තයක් ආරම්භ කරන්න ඕන නම් ඒ භූමිය තෝරාගන්නේ කොහොමද? ඊළාට ඒ කර්මාන්තය ස්ථාපනය කරන්න නම් මොන වගේ ගොඩනැගිල්ලක්ද? ඒ ගොඩනැගිල්ල සැලැස්ම මොන වගේද වෙන්න ඕන? මොකද මේ හැම එකක්ම ප්‍රමිතියකට අනුකූලව එහෙම නැත්නම් ආහාර නීති රීති වලට අනුකූලව තමයි අපි මේ ඒගොල්ලන්ට කියලා දෙන්න ඕන. ඒතකොට ඊළඟට ඒ අවශ්‍ය තාක්ෂණය අපිට දෙන්න පුළුවන්. ඊළඟට ඒ තාක්ෂණයත් ආරක්ෂිත ආහාර මේ යක් කොහොමද වෙළඳපොළට හඳුන්වලා දෙන්නේ කියන හැම දෙයක් ගැනම සලකලා බලලා ඒ කියන්නේ ඒ වගේ පෝෂණ අගය වෙන්න පුළුවන්, ඒ වගේ ශුද්ධ ජීවි ප්‍රතිශතය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවසාන නිෂ්පාදනයේ මේ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවය මේ හැම දෙයක්ම කළා අන්තිමට ජීව කාලය. කොච්චර කාලෙ මේ ආහාරය වෙළඳපොලේ එහෙම නැත්නම් මේ පරිභෝජනයට සුදුසු වෙන්න කොච්චර කාලයක්. අපි කියනවනේ එක්ස්පයරි ඩේට් එක කියලා. ඒක ලකුණු කරන්න කොයි විදිහටද විද්‍යාත්මකව ඒක ඔප්පු. ඒ හැම දෙයක්ම කළා අන්න එතකොට අපිට කියන්න
පුළුවන්. ඊළඟට අපි ආහාර මුසුකාරක දානවා නම් ඒ ආහාරය නිෂ්පාදනයේදී ඒකත් ප්‍රමිතීන්ට අනුකූලව එහෙම නැත්නම් ආහාර තියෙන නීති රෙගුලාසි වලට අනුකූලව ඒකට ඇතුළත් කරලා ඊළඟට ආරක්ෂිත ආහාරයක් තමයි වෙළඳ පොළට යන්නේ කියන සහතිකය අවසානයේ අපිට දෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ අපේ තියෙන R&D කියන්නේ පර්යේෂණ සහ සංවර්ධන අංශය තුලින් විවිධ දැන් ආහාර නම් ඒ විදිහට ඊළඟට අපි මං ඉස්සෙල්ලා කිව්වා ශාකසාර තාක්ෂණ අංශය ගත්තොත් අපිට පුළුවන් ආරක්ෂිත විදිහට අපි දැන් මේකප් කරන්න ගාන ක්‍රීම් වර්ග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පාවිච්චි කරන හර්බල් ටී එකක් වෙන්න පුළුවන්. ඒවා කොහොමද අපි ආරක්ෂිත ආකාරයෙන් වෙළඳ පොළට අඳුන්වලා දෙන්නේ කියන එක ගැන පර්යේෂණ සිද්ධ කරලා අපි ඒ නිෂ්පාදන වෙළඳ පොළට අඳුන්වා දීම සිද්ධ කරනවා. ඉතින් මම මේ එක පැත්තක් විතරයි කිව්වේ. ඊළඟට ඕකෙම තව පැත්තක් තියෙනවා. අපි විශ්ලේෂණ සේවා සපයන විද්‍යාගාර තියෙනවා. ඒවා ISO 17.25 කියන ප්‍රතිතන සහතික ලබාගෙන තියෙනවා. ඒ විද්‍යාගාර තියෙනවා. ආහාර සඳහාම විශ්ලේෂණය සිදු කරන විද්‍යාගාර තියෙනවා. එතෙන්දී අපිට පුළුවන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පෝෂණ අගය පිළිබඳව, ආහාරයේ තියෙන මුසුකාරකවල ප්‍රමාණ පිළිබඳ, ශුද්ධ ජීවි ප්‍රතිශත පිළිබඳ සියලුම වාර්තා අපිට සපයන්න පුළුවන් කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතාවය අනුව. තවත් විද්‍යාගාර බොහෝමයක් තියෙනවා. මම මේ ආහාර සම්බන්ධව කිව්වේ. ඊළඟට අපිට ඇසුරුම්කරණය ගත්තොත් ඇසුරුම්කරණය සිද්ධ කරන්න සමහර විශ්ලේෂණ සිද්ධ කරන්න ඇසුරුම් විද්‍යාගාරයක් තියෙනවා. ඇසුරුම් විශ්ලේෂණ විද්‍යාගාරයක්. එතනදී අපිට පුළුවන් ඇසුරුම් ද්‍රව්‍ය විශ්ලේෂණය කරලා ඒවා ආහාර වලට සුදුසුද නැද්ද කියන එකත් අපිට නිර්දේශ කරන්න පුළුවන්. ඊළඟට ශුද්ධ මූලද්‍රව්‍ය තියෙන ඒවා විශ්ලේෂණය කරලා මේවා අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමිතියට තියෙනවද? එහෙම නැත්නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර රසායනික ද්‍රව්‍ය වල අවශේෂ ඉතුරු වෙලා තියෙනවද? ඒ වගේ හැම දෙයක්ම බලන්න පුළුවන් විද්‍යාගාර පද්ධතියක් තියෙනවා. මම හිතන්නේ ඉස්සරහට තව දුරටත් අපිට දැනගන්න පුළුවන් වෙයි. මහාචාර්යතුමියනි, ඔබතුමියගෙන් දැනගන්න කැමතියි මේ ආරක්ෂිත ආහාර පිළිබඳව දැනට රටේ පවතින නීති රීති මොනවද? ඒ සම්බන්ධයෙන් ඉදිරියට එකතු කරන්න තියෙන මොන හරි අලුත් අදහසක් තියෙනවද? ඔව් දැන් හොඳ ප්‍රශ්නයක් ඔය අහුවේ. ඇත්තටම ආහාර පිළිබඳ දැනට අපිට තියෙන අපේ බලධාරී ආහාර බලධාරී සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තියෙන ආහාර පිළිබඳ ලොකුම ලියවිල්ල අපි ළඟ තියෙන එක තමයි ෆුඩ් ඇක්ට් කියන එක. ඒ කියන්නේ ආහාර පනත. 1980 මේ නිකුත් කරපු අංක 26 දරන ආහාර පනත තමයි ආහාර පිළිබඳ තියෙන ලොකුම ලියවිල්ල. ආහාර පනතට සමගාමීව විශේෂ විධිවිධාන, ඒ කියන්නේ ආහාර සඳහා තියෙන රෙගියුලේෂන්ස් නීති මේ වගේ දේවල් ආහාර පනතට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරලා තියෙනවා. මම උදාහරණයක් විදිහට දැන් ආහාර පනත තුලින් ආහාර නිෂ්පාදනය, ආහාර විකිණීම, බෙදා හැරීම හැම දෙයක්ම ආවරණය වෙනවා. නමුත් ආරක්ෂිත ආහාර කියන එක තරම් දුරට ආවරණය වෙන්නේ නැහැ. ඇත්තටම මම හිතන්නේ ඉදිරියේදී වෙන්න ඕන අපි මීට වඩා ඉස්සරහට ගිහිල්ලා ආරක්ෂිත ආහාර කියන එක තහවුරු කරන්න නම් අපිට ෆුඩ් සේෆ්ටි පොලිසි එකක් තියෙන්න ඕන ශ්‍රී ලංකාවට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිත් රටවල් ගත්තොත් එහෙම ෆුඩ් සේෆ්ටි පොලිසි එකක් තියෙනවා. ඒක ආහාර පනත තිබ්බ දෙන්. නමුත් ඊට අමතරව ආරක්ෂිත ආහාර පිළිබඳ පනතක් වෙනමම සහ ඒ පිළිබඳ නියාමන අධිකාරියක් තිබීම ඉතාමත් අත්‍යවශ්‍යයි. මේ නියාමන අධිකාරිය ඉන්ඩිපෙන්ඩන්ට් ඔතොරිටි එකක් විදිහට තියෙනවා නම් තමයි වැඩිය හොඳ. මොකද ආහාර ජාලය ගත්තොත් එහෙම, ඒ කියන්නේ සප්ලයි චේන් එක ගත්තොත් එහෙම අපිට ඉන්නවා විවිධ කට්ටියනේ. නිෂ්පාදකයෝ ඉන්නවා, ඊළඟට මේ මැදදී දිගට අතරමැදියෝ ඉන්න පුළුවන්, ඊළඟට තව සැපයුම්කරුවෝ ඉන්නවා, අමුද්‍රව්‍ය සැපයුම්කරුවෝ, එහෙම නැත්නම් වෙනත් ආහාර කර්මාන්තයට අවශ්‍ය දේවල් සපයන. ඊට අමතරව ආයතන ගත්තත් ආහාර කියන්නේ ලොකු පරාසයක් නේ. ආහාර තියෙනවා, සත්ත්ව ආහාර වෙනම අමාත්‍යාංශයකට. ඊට පස්සේ තව මේ වෙන ආහාරයක් ගත්තොත් ඒක තවත් මොකද මසුන් ගත්තොත් වෙනම. මේ සේරම අතර කෝඩිනේෂන් එකක්. මේ සේරම එකතු වෙලා තියෙන ඉන්ඩිපෙන්ඩන්ට් ඔතොරිටි එකක්, ෆුඩ් සේෆ්ටි ඔතොරිටි එකක් මම හිතනවා ලංකාවට ලැබෙන්න ඕන. මේ වෙළඳ පොලේ තියෙන ආහාරවල ආරක්ෂිතභාවය පිළිබඳ හොඳ නියාමනයක් සිද්ධ වෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා. අපි හැමතිස්සෙම හිතනවා අපේ ටුවරිසම් වැඩි දියුණු කරන්න ඕන. ඒ වගේම විදේශයට යවන ආහාර හොඳට ආරක්ෂිතව තියෙන්න ඕන. ඒ විදිහටම තමයි දේශීයව අපි දේශීය පාරිභෝගිකයට ලැබෙන ආහාරත් සෞඛ්‍ය ආරක්ෂිතව සහ ආරක්ෂිතව තියෙන්න නම් අනිවාර්යයෙන්ම මම හිතනවා අපි අවධානය යොමු කරන්න ඕනේ ආරක්ෂිත ආහාර පිළිබඳ පනතක් ඇති කරලා ඒ පිළිබඳව ස්වාධීන අධිකාරියක් පිහිටවලා මේ ආහාර වෙළඳපොළට නිකුත් කරන ආහාර හරි විදිහෙන් නියාමනයක් සිදුවීම අත්‍යවශ්‍යයි කියලා. බීජයක් වපුරන තැන ඉඳන් අපේ කෑම පිඟානට මේ කෑම ටික
එන තැන දක්වා වෙන ක්‍රියාවලිය ඔබතුමිය ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා කොහොමද සුරක්ෂිතව ආහාර නිෂ්පාදනය කරන්න කියන කාරණාව පිළිබඳව. ඉතින් මේ අද දවසේ මේ වැඩසටහන සිදු කරගෙන යන්නට අපිත් එක්ක සම්බන්ධ වුණු ITI ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉල්මි හේවා ජූලිගේ මහත්මියනි ඔබතුමියට බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වුණාට. ස්වයං පෝෂිත දෙයක් සාරවත් හෙටක්. මම දැන් ඉන්නේ ITI ආයතනයේ ආහාර සාම්පල් පරීක්ෂා කිරීමේ විද්‍යාගාරයේ. මගෙත් එක්ක සම්බන්ධ වෙනවා ආහාර විද්‍යාඥ ප්‍රසාජි මහත්මිය. අපිට කියන්නකෝ මෙතන මොන වගේ ක්‍රියාවලියක්ද සිද්ධ වෙන්නේ කියලා. කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර පරීක්ෂා කිරීමේ විද්‍යාගාරයේ නොයෙකුත් ආකාරයේ ආහාර වර්ග පරීක්ෂා කරනවා. සමහර සාම්පල් වල ෆැට් ෂුගර් සෝල්ට් ඒ කියන්නේ අර ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකට අදාළව ලුණු මේදය සහ තෙල් ප්‍රමාණය පරීක්ෂා කරලා වාර්තා නිකුත් කරනවා. ඊට අමතරව සමහර ආහාර වර්ගවල නියුට්‍රිෂනල් පෝෂණ සංඝටකවල සංයුතිය අපි පරීක්ෂා කරලා රිපෝට් වාර්තා නිකුත් කරනවා. ඊට අමතරව රජයේ රෙගුලාසි වලට අදාළව ආහාර වර්ග අපි පරීක්ෂා කරනවා. අපි හැමෝම දන්නවා ලංකාවේ මේ වන විට බෝනවන රෝග බොහෝ ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඊටම කනගාටුදායක කරුණ තමයි වැඩිහිටියන් අතර විතරක් නෙවෙයි, ඊටා කුඩා දරුවන් අතර පාසල් යන වයසේ දරුවන් සහ ඊටත් වඩා අඩු වයසින් අඩු දරුවන් අතරත් මෙම බෝනවන රෝග බොහෝ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ අතර අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඉහළ කොලෙස්ටරෝල් මට්ටම වගේ තත්ත්වයන් ඉතාමත්ම සුලභ වෙමින් පවතිනවා. මේ සඳහා අපි ගන්නා ආහාර වලින් ප්‍රධාන බලපෑමක් තියෙනවා. විවිධාකාර ආහාර සම්බන්ධ නීති රීති සහ රෙගුලාසි ගැසට් මගින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරින් 2025 ජූලි මාස පළවෙනිදා නිකුත් කළ අංක 24යි 43යි 27 දරන ගැසට් පත්‍රයෙන් ආහාර ලේබල් සහ ප්‍රචාරය කිරීමට අදාළ නීති රීති සහ රෙගුලාසින් සමූහයක් හඳුන්වා දී තිබෙනවා. මේ සියල්ල 2026 ජනවාරි 1 වෙනිදා සිට බලාත්මක කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් අපිව දැනුවත් කළ ආහාර විද්‍යාඥ ප්‍රසාජි මහත්මියට අපගේ ස්තුතිය. රැඳෙන්න රන්නරුණලුත් සමග අපි ගිහින් බලමු මේ ඉදිරියට ITI ආයතනය තුළ මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. නරුණැල්ල ස්වයං පෝෂිත දෙයක් සාරවත් හෙටක්. කාලීන වශයෙන් වැදගත් මාතෘකාවක් වන ආහාර සුරක්ෂිතතාවය සහ ආරක්ෂිත ආහාර කියන සංකල්පය ගැන තමයි අද දවසේ අපි රන්නරුණැල්ල තුලින් ඔබත් එක්ක බෙදා හදා ගනිමින් ඉන්නේ. ඉතින් මේ ගැන වැඩිපුර කතා බහ කරන්න අපි සම්බන්ධ කරගන්නවා ITI ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන සෝමසිරි මහත්මයා. අයිබෝන්. ඔබතුමන්ගෙන් මම මූලිකවම දැනගන්න කැමති දැන් ලංකාව තුළ දේශීය වශයෙන් විදේශීය වශයෙන් කර්මාන්ත ශාස්ත්‍රය නියැලෙන පුද්ගලයන් ඉන්නවා. කොහොමද ඔබ ආයතනයේ මේ පුද්ගලයින්ට රුකුලක් වෙන්නේ? උදර්ශි මේ ප්‍රශ්නෙට ඇත්තටම අපි එළඹෙන්නේ අපි අවශ්‍යතාවයක් විදිහට අඳුනගෙන තියෙනවා අංශ දෙකක්. එකක් තමයි අපි කර්මාන්ත සඳහා අවශ්‍ය වෙනවා. ඔයගොල්ලෝ දන්නවා කර්මාන්තයක් කරගෙන යෑමේදී විශේෂයෙන්ම යම් යම් උපකරණ ක්‍රමාංකරණය කිරීමට අවශ්‍ය වෙනවා කැලිබ්‍රේෂන්ස්. එතකොට අපි එක සේවාවක් තමයි අපේ ආයතනයේ විදිහින් ලබා දෙන මේ කර්මාන්ත සඳහා අවශ්‍ය වෙන ක්‍රමාංකන සේවාවන් අපි ලබා දෙනවා. ඊළඟට අමතරව විශ්ලේෂණ සේවාවන් අවශ්‍ය වෙනවා. ආහාර සහ ඕනම කර්මාන්තයක් සඳහා අවශ්‍ය වෙන විශ්ලේෂණ වාර්තා ලබා දී තමයි මූලිකව කෙරෙන්නේ. මේකෙදි මේ ක්‍රමාංකනයේ අතරම සහ විශ්ලේෂණය තව සඳහනක් කළ යුතුයි. මේ අපි මේ සේවාව ලබා දීමේදී අන්තර්ජාතික ප්‍රමිතියක් තියෙනවා ISO 17025 කියන ප්‍රමිතිය. එතකොට අපේ ආයතනය මේ සියලුම සේවාවන් සඳහා අපේ විද්‍යාගාර 7ම මේ සේවාවන්ට ලබා දෙන හැම සේවාවක් සඳහාම අපි ISO 17025 කියන ප්‍රතිතනය ලබාගෙන තියෙනවා. මේකේ විශේෂත්වය තමයි මේ ප්‍රතිතනයේ තියෙන විද්‍යාගාරකින් ඔබ යම් වාර්තාවක් ලබා ගත්තොත් ඒක ජාත්‍යන්තරව පිළිගන්නවා. අපිට ඒක ඕනම රටකට යවන්න පුළුවන්. මොකද මේක විශේෂයෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය වෙනවා. අපි දන්නවා අපේ කර්මාන්තකරුවෙක් යම් නිෂ්පාදනයක් කරලා ආහාරයක් හෝ වෙනම නිෂ්පාදනයක් කරලා පිටරටකට යවනවා නම් මේ පිළිබඳව යන වාර්තාව පිළිගත හැකි වාර්තාවක් විය යුතුයි. එතකොට මෙන්න මේ 17025 කියන ප්‍රමිතියෙන් තමයි ඒක සඳහන් කරලා තියෙන්නේ. එතකොට අපි ඒක ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් තමයි අපි නිකුත් කරන්නේ. එතකොට ඕනෑම කර්මාන්තකරුවෙකුට කිසිම ගැටලුවක් නැතුව මේ අපි දබා දෙන වාර්තාව ජාත්‍යන්තරව පිළිවෙලට ඉදිරිපත් කරලා එහෙම නැත්නම් තමන්ගේ බයයට ඉදිරිපත් කරලා එයාගේ අවශ්‍යතාවය කරගන්න පුළුවන්. අපිට ඒක ලොකු පහසුවක් වෙනවා මේ වාර්තාවත් එක්ක විදේශ වෙළඳපොළ ණය ගැනීම. ඊට අමතරව අපේ ආයතනයෙන් දිදුන සේවාව තමයි අපි දන්නවා කර්මාන්ත සඳහා සහ වෙනත් දාමන සඳහා අපි පිටරටින් ද්‍රව්‍ය ගෙන්න ගන්නවා. සමහරට අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. මෙන්න මේ අමුද්‍රව්‍ය පරීක්ෂා කිරීමත් අපි සිද්ධ කරනවා. ඒ අපේ
කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා අනුව විශේෂයෙන්ම කස්ටම් එක හරහා එන සාම්පල්ස් එහෙම නැත්නම් පාරිභෝගික ආරක්ෂක අධිකාරියත් සමග අපි විශේෂයෙන් ළඟින් කටයුතු කරනවා. ඒ යම් විදිහකට වැටලීමක් සිදු වුණොත් ඒ සාම්පල්ස් අපිට එන අවස්ථා තියෙනවා. ඊට අමතරව දේවල් තමයි අපිට විශේෂයෙන් මම හිතන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති දැනට ඕනම ආහාරයක සඳහන් වෙන පුංචි ලේබලයක් පාට ලේබලයක් සඳහන් වෙනවා. මේකට අපි කියනවා ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක කියලා. මම හිතන්නේ දැකලා ඇති. මේකෙදි මූලිකවම සඳහන් වෙන්නේ මේ අපි එතනදී පාරිභෝගිකයාට තෝරා ගන්න පුළුවන්. අපි හිතමු අපිට උදාහරණයක් විදිහට මම දියවැඩිය රෝගයක් නම් මට විශේෂයෙන්ම සුගර් සීනි වැඩි ආහාර බගෙන මෙච්චර සුදුසු නැහැ. එතකොට එයාට පුළුවන් මෙන්න මේ ලේබල් එක බලලා තීරණය කරන්න මම මේ ආහාරය ගන්නවද ගන්නවනම් කොච්චර ප්‍රමාණයක්ද ගන්න කියන. ඒකට තමයි මේ ට්‍රැෆික් ලයිට් ලේබල් එක තියෙන්නේ. විශේෂයෙන් මේක සඳහන් වෙනවා ලුණු, සීනි සහ මේ දේ තියෙන ප්‍රමාණය තමයි ඒක සඳහන් වෙන්නේ. මෙන්න මේ තුනම සඳහන් වෙනකොට අපිට පුළුවන් පාරිභෝගිකයට Tamanට අවශ්‍ය ප්‍රමාණීය ආහාර තෝරගන්න. මෙන්න මේවා අඩංගු වෙන්නේ කොච්චරද කියන එක. මේක අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. අපි හුඟක් වෙලාවට දැන් ඉන්ඩස්ට්‍රි එකට එහෙම නැත්නම් කර්මාන්තකරුවන් මේ ලේබල් එක අපෙන් ලබා ගන්නවා. ඒක අනිවාර්ය කරලා තියෙනවා රජයේ එකක් විදිහට. ඊට අමතරව ඔයගොල්ලෝ දැකලා ඇති තව ලේබල් එකක් තියෙනවා. ඒකට අපි කියනවා නියුට්‍රිෂන් ලේබල් එක. එහෙම නැත්නම් මේකේ කොච්චර සංඝටක මේ අවශ්‍ය පෝෂණ සංඝටක තියෙනවද කියන එක. මේකත් අපි सिद्ध කරන දෙයක්. ඒ ලේබල් එක වෙනම හදන්න ඕන. ඒ ක්‍රමවේදයක් තියෙනවා. ඒ කැසට් එක අනුව ඒ ක්‍රමවේදයට අපි දාලා අපි මොන හරි ආහාරයක් අපිට ලබා දුන්නොත් ඒක පරීක්ෂා කරලා මේ ලේබල් එක හදලා අපිට ලේබල් එක ෆෝමැට් කරලා දෙන්න පුළුවන්. මේකත් අපි ලබා දෙන සේවාවක්. මේකත් අනිවාර්ය අංගයක් වෙලා තියෙනවා. මොකද මේ ලේබල් එක නැතුව හුඟක් වෙලාවට පිටරට නම් අලෙවි කරන්නත් බෑ ඇත්තටම. නමුත් ලංකාවෙත් මේ නීතිය දැනට වළංගු වෙලා තියෙනවා. ඒක නිසා මේක ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. මේ නියුට්‍රිෂන් ලේබල් කියන එකත් අපි ලබා දෙනවා. ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක වන දේවල් ටික තමයි ඔය කතා කරේ. දැන් ඔබ ආයතනයක් විදිහට ඉදිරියේදී මේ සඳහා ක්‍රියාත්මක කරන්නට නියමිත වෙලා තියෙන වැඩසටහන් මොනවද? දැනට ලෝකයේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ මයික්‍රෝප්ලාස්ටික් කියන එක. ප්ලාස්ටික් ජීර්ණය වෙලා මයික්‍රෝප්ලාස්ටික් කියන එක ආහාර වලටත් ඇවිල්ලා තියෙනවා. වතුර වලට එක්සත් රාජධානියෙන් ආධාර ලැබිලා තියෙනවා. එතකොට මයික්‍රෝප්ලාස්ටික් කියන එක අපි දැනට ආහාර වර්ග වල ඊළඟට විශේෂයෙන්ම ළමයින්ගේ කිරි බෝතල් වල වගේ සහ වතුර වල අපි පිළිබඳව පරීක්ෂණ කරගෙන ගියා. මේකත් අපි ඉදිරියේදී වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේවා පිළිබඳව ප්‍රමිතීන් ලංකාවේ නැහැ. ලංකාවෙත් නැහැ. ලෝකෙත් අඩුයි ඇත්තරම. ඉතින් ඒතකොට ඒවට ප්‍රමිතීන් හඳුන්වා දෙන්න සහ මේ පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ හැකියාව ලබා ගැනීම තවත් අරමුණක් වෙලා තියෙනවා. ඒවා පිළිබඳවත් අපි වැඩ කරගෙන යනවා. ඊට අමතරව ඇත්තරම අපිට ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා WHO එක හරහා අපිට විශේෂ විද්‍යාගාරයක් ලැබිලා තියෙනවා. මේ ඔයගොල්ලෝ දන්නවා ඇති ඥාන විකරණය කරන ආහාර සමහරට ලෝකෙ එනවා. දැන් විශේෂයෙන්ම යම් විදිහට සෝයා බොන්චි වගේ දේවල්. එතකොට මේ වෙනකන් අපිට එහෙම ෆැසිලිටි එකක් තිබුණේ නැහැ. මේවා අඳුනා ගන්න. මේවා ඥාන විකරණයද කරාද කියලා එක. එතකොට අපි දැනට විද්‍යාගාරයක් පිහිටවලා සහ ඒක ප්‍රතිතනය කරගෙන යනවා. දැන් අවසාන අවධියේ තියෙන්නේ. එතකොට ඇත්තට මේක ලංකාවේ තියෙන පළවෙනිම ප්‍රතිතනය කරපු ඥාන විකරණය හඳුනා ගැනීමට ජෙනටිකලි මොඩිෆයිඩ් ෆුඩ් හඳුනා ගැනීමට විශේෂ විද්‍යාගාරයක් අපි ස්ථාපිත කරලා තියෙනවා. ඒකත් අපි දැන් කාර්ය ආරම්භ කරලා තියෙනවා. අවසාන අධීරේ අපි ඒකේ ඉන්නේ. ඒක තමයි අලුත් කාර්යයක්. ඊට අමතරව මම හිතන්නේ අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය අපිට සඳහන් කරා අපේ මූලිකම අරමුණක් තමයි ෆුඩ් සේෆ්ටි ඔතෝරිටි එකක්. එහෙම නැත්නම් ෆුඩ් සේෆ්ටි ෆැසිලිටි එකක් හදන එක. දැනට අපි අර කිව්ව රසායන සුද්ධ ජීව සහ වෙනත් අපද්‍රව්‍ය පිළිබඳව අපිට කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් අපි ආවරණය නොකරන යම් ඒරියාස් තියෙනවා. එකක් තමයි අපිට විශේෂයෙන්ම මේ දන්නවා සමහර ලාට ඕගොල්ලන්ට ඇලර්ජික් කියන රියැක්ෂන් එකක් එනවා. සමහර අයට යම් ආහාර ගත්තම ඒගොල්ලන්ගේ ඇඟ කසන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වෙනත් සංකූලතා ඇති වෙනවා. ඒකට මේකට දැනට අපිට හැකියාවක් නැහැ මේවා මේ ඇලර්ජන්ස් තියෙනවද කියන එක අඳුර ගන්න. අපි විශේෂයෙන්ම දිනු කරන්න බලාපොරොත්තු වෙන එකක් තමයි මෙන්න මේ අඩුපාඩුව අපි සපුරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ඇලර්ජන්ස් හඳුනා ගැනීම. දැනට අපේ තව සේවාවක් සපයනවා. අපි තාපය පාවිච්චි කරලා එකදී තර්මල් ප්‍රොසෙස් එකක් කරනවා නම් අපි ඒකට වැලිඩේෂන් එකක් කරන්න ඕන එක අත්‍යවශ්‍යයි. ඒකට ඒ ෆැසිලිටි එකත් අපි දැන් දිනු කරලා තියෙනවා. අපේ අවසාන බලාපොරොත්තුව තමයි ඇත්තටම අර ෆුඩ් සේෆ්ටි පොලිසි එකත් එක්කම අපි ආයතනය තුල ආහාර සම්බන්ධව සියලුම අංශ ආවරණය වෙන විදිහට දැන් අර කිව්වා වගේ රසායනික සුද්ධ ජීවි සහ ඔය ඇලර්ජන්ස් ඒ වගේ සියලුම දේවල් විදිහට ෆුඩ් සේෆ්ටි ෆැසිලිටි එකක්. ෆුඩ් සේෆ්ටි පිළිබඳව ආහාර ආරක්ෂිතතාව පිළිබඳ සියලුම සේවාවන් ලබා දිය හැකි ආයතනයක්. එහෙම නැත්නම් හැකියාවක් ලබා ගැනීම තමයි අපේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ. අපි ඉදිරියට ඒ පිළිබඳව වැඩ කිරීමෙන් යනවා. ආරක්ෂිත ආහාර සඳහා තාක්ෂණය යොදාගන්නේ කොහොමද කියන කාරණාව තමයි අපි දැන් සාකච්ඡා කරේ. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක අද දවසේ එකතු වුණේ ITI ආයතනයේ අතිරේක
අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්. ඉතින් ඔබතුමන්ට රන්නරු නැල්ල වෙනුවෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. රන්නරු නැල්ල ස්වයං පෝෂිත දෙයක් සාරවත් හෙටක්. ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් රන්නරු නැල්ල තුලින් අපි දිගින් දිගටම කතා බහ කරන්න යෙදුණා. ඉතින් ඔන්න අද දවසේ අපි කතා කරේ ආහාර සුරක්ෂිතතාවය සඳහා තාක්ෂණය හරිම විදිහට යොදාගන්නේ කොහොමද කියන කාරණාව ගැන. ඔබ මේ හා සම්බන්ධව කටයුතු කරන පුද්ගලෙක් වෙන්න පුළුවන්, මේ හා සම්බන්ධ යම්කිසි ව්‍යාපාරයක නිලන පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබගේ කටයුතු සාර්ථක කරගන්න කියන ආරාධනය කරන ගමන් අපි සමගන්නවා සුබ දවසක්. ස්වයං පෝෂිත